පික්නික් බාස්කට් එක නම් ලෑස්ති. කියන්නකෝ අපි පික්නික් එකට යන්නේ කොහෙද කියලා? මං ළඟ සිතියමක් තියෙනවා. ඒක ටිකක් දුෂ්කර පළාතක්. ඒ සතුන්ව බලාගන්න කවුරුවත්ම නැහැ. ඔයා කැමතිනේ සතුන්ට කැම දෙන්න? ඔයා කැමති නැද්ද? ඒක නෙමෙයි. කුවර ගොල්ලෝ. ඕටිනම් පල්ලෙහාට වෙලා සුරංගනා කතාවක් බලනවා. මම හිතන්නේ ගාෆිල් තාම උඩ නිති. ඔන්න ඉතින් නපුරු මායාකාරී සැලැස්මට අනුව එයාගේ මායා බෙහෙත හදන්න පටන් ගත්තා. මේ වෙද්දි නම් එයා හැරෙන්න ඕනේ. පුදුම හීනයක් තමයි මම දැක්කේ. බල්ලෝ වගේ කොට්ටුවක් කකා ඉන්නව දැක්ක. සාමාන්‍යයෙන් අඟහරුවාදට මම කන්නේ පැස්සනේ. මොකද්ද මේ උනේ? වෙලාව කීයට දන්නේ නැහැ. කොයි මගේ ෆේවරිට් ෂෝ එකේ මිස් වෙනවා. කුමරිය රාජ්‍ය පුරාම තමන්ගේ ආදරවන්තයව සොයමින් සිටියේ. Thank you ඕඩි. මම මේ යුම්පිහුම් වැඩසටහන බලන්නේ. අද ස්පැගටි මීට් බෝල්ස් එකට හදනවා ටොප් නේ. මගේ වැඩසටහනට ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද ඕගොල්ලන්ට මං කියලා දෙන්නේ ස්පැගටි මීට් බෝලුයි හදන හැටි. අපි බලමු. රසන හරපිනා යනවා නේද? මේක තමයි ටීවී කියන ජනප්‍රියම වැඩසටහන. මගේ එක ඇරුණාම හැබැයි. මේක බලන් ඉඳලා ග්‍රෑම් 200ක් බර වැඩි වෙලා මගේ. ඕඩි සුරංගනා කතා බලන් ඉඳලා වැඩ නැහැ. ස්පැගටි මීට් බෝල්ස් හදන හැටි බලනවා. දැන් වැඩසටහන බලන්න ගත්තායටයි ආයේ කියන්නේ. අපි පැයක්ම මේ ස්පැගටි මීට් බෝලුයි තියෙන පිඟාන දිහා බලාගෙන ඉන්නයි හදන්නේ. හෙට චීන ආහාර දිනේ. අපි හෙට හදන්න බලාපොරොත්තු වෙන්නේ මොකෝ ෆා ඒ වගේම බෙල්ලන් දමු කුනිස බෙදුම. අන්තිමේදී ඇයට ඌව හම්බුණා. විවාහයට සියල්ල සූදානම්. සුරංගනා කතා හෙන ගොංගනි. මීට වඩා හොඳ කතාවක් මට හදන්න පුළුවන්. යේ. තාමත් ඒගොල්ලෝ සතුටින් ජීවත් වුණා. මමයි ලේසි ටිකක් එළියට යනවා. අපි අද එන්න ටිකක් පරක්කු වෙයි. ඕගොල්ලෝ හොඳින් ඉන්න ඕනේ. කියනකම් හිටියේ. එහෙම ඇවිදින්න එහෙම යන්නේ නැහැ. දැන් මං ඔයාට සුරංගනා කතා කියන්න ඕනේද? මේකයි. මට ඔයිට වඩා කරන්න වැඩ තියෙනවා. නින්දක් ගහනවා, ඕන්නම් තවත් නින්දක් ගහනවා, ඕන්නම් තවත් නින්දක් ගහනවා. නිදිම ගහ ඉන්නවා. හොඳයි පොඩ්ඩක් කොහොම ඉන්නව මෙතනදලා. තාන්ට තියෙන සීරම දාටි දාලා හදලා නේ මේක. පික්නික් බාස්කට් එක බරයි වගේ. ඒත් දැන් නම් එක ටිකක් සෑහළුයි වගේ. හරියට චීස් දම් බර්ගර් එකක් විතරක් ඒක ඇතුලේ තියෙන විදිහට. මේ පොතෙන් කියලා දෙන්නම් කතාවක්. පොඩින් බලන්න. එකෝ මච්චක කාලෙක මේක මන් දන්න කතාවක්. විහිළුවක් සුදු කළේ පොඩින් ඔන්න. එකෝ මච්චක රටක බොහෝම ලස්සන කඩවසම් පූසෙක් හිටියා. ඒ පූස මොන වගේද කියලා දන්නවද ඔයා? කියන්න බලන්න. ඇස්තරලා බලනවකෝ. ලස්සන ජීවිතයක් ගත කරපු පූෂ් කුමාරයාට කරදර දෙකක් තිබුණා. එකක් බල්ලෙක්ගෙන් අනිත් එක නියුන් සහෝදරියෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නගේ මේ සුන්දර පූෂාර ජීවිත ලොකුම කරදරේ තමයි ගෙදර හිටපු බල්ලා කෝට්ටක් විසි කරලා ආපහු ගේනවා ගිහිල්ලා. ඒක විසි කරන එක පුදුම කරදරයක් වෙලා තිබුණා. මේක නිසා පූෂාර ජීවිතේ පාවෙන තත්ත්වයක් උදා වෙලා තිබුණා. මේ පොතේ තියෙනවා මං කියන්නේ මං හදලා කියනවා කියලාද හිතන් ඉන්නේ. හරි.
කොතනද ඉවර කරේ? ඉන්නකො පටන් ගන්නවා. කෝට්ට විසි කරන එක මේ පූසාට දැන් එපා වෙලා තිබුණේ එපා වෙලා. හරි මෙන්න මෙහාට දෙනවා විසි කරන්නේ. මේකට කියන්නේ මේ කැටපෝල් මේ යුද්ධයට මේ ග්‍රීසිය විසින් නිෂ්පාදනය කරපු මෙවලමක්. මෙන්න මේ ආකාරයට ක්‍රියාත්මක වෙනවා මේක. තමන්ගේ හතුරට විරුද්ධව තමයි මේක පාවිච්චි කරන්නේ. මේක මගේ වැඩේට හොඳට ගැලපෙනවා නේ. ලබන වෙසප්පෝයටවත් අපි හම්බුවෙමු. එක ප්‍රශ්නයක් ඉවර වුණාට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අර ඉන්නේ අපේ හොරදල් බොස් පැටියා. බොස් මං ඉවරයි. අයියෝ විච්චදියා. මාව අතාරින්න පුතා. අයියෝ මම අපරාධ කරනවා. මට කරදර කරන්න එපා නේ. අයියෝ කරදර කරනවා. ලස්සනනේ දැන් මෙයාලඟ හරිම සුවඳයි නේද? ඒ වගේම ලස්සනයි. එපාම කරපු වැඩේ මේ දම්පාට 670 දන් ඉන්නේ. ඒ පූසාට තිබිට අනිත් ප්‍රශ්නේ තමයි එයාගේ ලොක්කා. හරිම ලොක්කෙක් තමයි එයා. ජෝන් කුමාරයාට මනමාලියෙක් හොයන්න ඕන වුණා. ඒක ඉක්මනට කරන්න ඕන වුණා. ඒ තීරයි රාජකීය නැටුම හිටපු කිසිම කෙනෙක්ව මම බඳින්න කැමති නෑ. අහන්න මම මෙහෙ ඉන්න රාජකීය රස පරීක්ෂක විතරයි. ඒත් මම දන්නවා රාජකීය නීතිවලට අනුව 21 වෙනි උපන්දිනේ වෙද්දී ඔබතුමා විවාහ නොවුනොත් අනික් කෙනාට රජකම හම්බ වෙනවා කියලා. ඊළඟට ඉන්න කෙනා කවුද කියලා ඔබතුමා දන්නවනේ නේද? ඊළඟට රජකමට සුදුසු වෙලා තිබුණේ උපසේනවිතුමා. ඒ උපසේනවිතුමා හරි හොඳ මිනිස්සෙක් නන් නෙමෙයි. හොඳයි එහෙනම් හැමෝම අහුම්කම් දෙනවා. මම පාලනේ බාරගත්තට පස්සේ අලුත් බදු වර්ග ටිකක් ජනතාවට හඳුන්වලා දෙනවා. හුස්ම ඉහළට ගැනීමේ බද්ද, හුස්ම පහළට දැමීමේ බද්ද, හුස්ම තද කර සිටීමේ බද්ද. ඒ වගේම හුස්ම නොගැනීමේ බද්ද. ඒ බදු වලට අපි විරුද්ධයි. ඒ වගේම බදු වලට විරෝධය පළ කිරීමේ බද්ද හඳුන්වලා දෙනවා. සබතු ලේස් ගැට ගැසීමේ බද්ද, ලෙද සබතු පැළඳීමේ බද්ද. එතකොට අපි පයින් යනවා නම් එහෙම? එතකොට පයින් යාමේ බද්දක් තියෙනවා. ස්තුතියි. හොඳයි එහෙනම් අල්පෙනිදි සඳහා වන බද්ද, චීස් සෑන්ඩ්විච් වලට තක්කලි සෝස් දැමීමේ බද්ද, කෑම විසීමේ බද්ද. මෙයාගේ තණ්හාව නිසා මේ රාජධානිය විනාශ වෙනවා. අන්න ඒ හින්දා තමයි ඔබතුමා ඉක්මනටම මනාලියක් හොයාගන්න ඕනේ. පුළුවන් ඉක්මනට. හරි එහෙනම් මම විවාහ වෙනවා. ඊළඟට මේ දොරෙන් ඇතුල් වෙන කාන්තාව කවුරු වුණත් මං යාව විවාහ කරගන්නවා. එක්කෝ තව ටිකක් විතර හොයලා බැලුවා නම් හොඳයි වගේ. බලන්නකො ඒ පාට යට ගැලපෙන්නෙම නැහැ. ඉතින් යා රාජධානියේ ඉන්න හැම තරුණියක් එක්කම ආහාර ගත්තා. අන්තිමට ඉතුරුනේ 3 දෙනා. මිනිස්සු කියනවා මනුෂ්‍යත්වයට උදව් කරන්න කියලා. ඇත්තම කියනවා නම් මනුෂ්‍යත්වය මොනවද මං වෙනුවෙන් කරලා තියෙන්නේ? පළවෙනි එක ඉවරයි. ඇත්තම ඔයාගෙන විතරම දුවාර කතා කරන්න තියෙන්නේ. ඔබ හරි ජෝන් කුමරුනේ. එහෙනම් දැන් අපි ගැන අපි කතා කරමු. ඔබ මොනවද මං ගැන හිතන්නේ? දෙවනි එකත් ඉවරයි. හරි. මට මොකද විස්තර ටිකක් කියන්නකෝ. මම ඇත්තටම කැමති වගේ දැනගන්න. පෝ තුන්වෙනි එකත් ඉවරයි. මේ ගෑනු මිනිස්සෙක් කොහොමද නේ ජීවත් වෙන්නේ මුදුම කෑමක් කන්නේ ඈ? ඔය අල්ලපනල්ලි අර කුක්ක කෝට්ටත් අහුලගෙන ආපහු මාලිගාවට ඇවිල්ලා තිබුණා. කොහමද? රාජකුමාරයාට නම් කුමාරියෙක් හොයන්න හම්බෙන්නේ මේ කපේට. අර උපසේනවිය රජ වෙන්න යන්නේ ඉතින්. රාජධානියට දෙයියන්ගෙම පිහිටයි. ඒක මිනිස්සු මරන් කනවා. ඒක දන්නේ ටැක්ස් ගහන්න විතරයි. අර ටැක්ස් මේ ටැක්ස් ගහන එක තමයි මිනිහා දන්නේ එකම මොන්ට. කාටුන් වැඩසටහන් නැරඹීමේ බද්ද, නරඹන විට කැම ගැනීමේ බද්ද, අරගල කිරීමේ බද්ද, මන්දිරවලට ඇතුල් වීමේ බද්ද.
ඒක නම් ඉතින් මට අවුලන්නේ. එවගේම පිහිනුම් තටාකවලට බැසීමේ බද්ධකුත් තියෙනවා. ඒකට ටැක්ස් ගැහුවට මට කමන්නේ. එවගේම පැස්ස ආහාරයට ගැනීමේ බද්ධ එවගේම තමයි ලසන්න ආහාරයට ගැනීමටත් බද්දක් ගහනවා. දැක්කනි ඕවා ඉතින් මට කමන්නේ. මොකද කිව්වේ? ටැක්ස් ගන්න. මොනවා සාධාරණයක්ද මේ? මේ බඩු ප්‍රතිපත්තියට විරුද්ධව සටන් කරනවා. බඩු ගහන්නද රජවරු ඉන්නේ. රජවරු බඩු ගාලා මිනිස්සු සූරගෙන කන එකට රජකම කියන්නේ. යන් මේක කොහොමද නවත්තන්න ඕනේ? අපි අපේ රජතුමාව කොහොමද බේර ගන්න ඕනේ? රජකුමාරයාට කොහෙන් හරි කමන්නේ කුමාරියක් හොයා ගන්න වෙනවා දැන් නම්. පොඩි ඉන්න. පොඩි කෑමක් කාලා ඉන්නම් බඩගිනි. ඔමින්ද. මම එනකන් කොහෙවත් යන්න බෑ. ටීවී එක ළඟට වෙලා ඉන්න. ඔන්න මං එනවා.